හරි අද කතා කරන්න යන්නේ බයිනෑස් එකේ ඔටෝ බයිසෙල් පෙන්නන ඉන්ඩිගේටර් එකක් තම්මේල තිබ්බාගේම ඔටෝ බයිසෙල් පෙන්න්න ඉන්ඩිගේට එක අපි බලමුකෝ දෙන්න වගේ ට්‍රේඩ් විව් එකවන්ට කෝපන් කරගන්න ට්‍රේඩිව් කට ගිහිල්ලා මෙතන තියෙන ඉන්ඩිගේටර් කියලා එකක් ඉන්ඩිගේටර් එක සර්ච් කරන්න QQE කියලා QQE හරිද QQ කියලා සර්ච් කරලා මෙන්න මෙතන ඉඳලා මේ උඩින් මෙන්න මේ නම බලා ගන්න හරිද එන්න ඒ ඉන්ඩිකේටර් එක ඔය දාගන්න ඒ ඉන්ඩිකේටර් එක දාගත්තාම මෙන්න මෙහෙම පෙන්නනවා ගොඩ් මෙන්න මේ විදිහට හරිද එතකොට මේකේ ඔටෝම අපිට පෙන්වනවා බයි කරන්න ඕන කොහෙන්ද සෙල් කරන්න ඕන කොහෙන්ද කියලා මේක අපිට පෙන්වනවා ඉතින් මේක අපිට පුළුවන් මේ කියන්නේ මේක ෆයිනල් ඒ කියන්නේ අවසාන නිගමනයේ විදිහට ගන්න එපා මේකෙම විතරක් ඕක ට්‍රේඩ් කරන්න යන්න එපා තව බලන්න දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ මෙතනින් කියනවා බයි කරන්න කියලා මෙන්න මෙතන බයි එකක් දීලා තියෙනවා ඒ බයි එක දීලා තියෙනවා මෙතන තව සෙල් මේ සෙල් කරන්න මෙතන 8.4 ගේන් එකක් හරිද ඊට පස්සේ මෙන්න මෙතනින් ආය බයි කරන්න එක දීලා තියෙනවා මෙන්න මෙතන අපි ඉතින් ගත්තන මේ හරියෙන් බයි කරගත්තන 2.82 ගේන් එක එතකොට මේකේ සමහරතන වර්ධින තැන් තියෙනවා මෙන්න මෙතන හැම බලන්නකෝ මෙතන සෝරි මෙතන සෙල් එක තියෙන්නේ මෙන්න ඉතින් බලන්න මේක වර්ධිත දැන නෙමෙයි මෙන්න මෙතන දීලා තියෙන බයි එකක් ඒ බයි එක බයි කරගත්තා නම් බලන්න ගේන් එක 16 ගේන් එකක් ඒතර මේක 50ක විතර පොඩි මේකක් තියෙනවා දැන් මෙතන මේ තියෙන සෙල් එකක් දාන්න අපිට හරිද මෙතන සෙල් එක දැම්මනම් බලන්න මෙතනට යනකොට මේ 121 ගේන් එකක් එතකොට මේකේ වර්ධින තැනුත් නැතුව නෙමෙයි වර්ධින තැනුත් නැහැ මේ වර්ධින තැන් හරි අඩුයි මේක දැන් සාමාන්‍යයෙන් අපිට ට්‍රේඩින් view එකේ අපිට ඉන්ඩිකේටර් දාගන්න පුළුවන් දෙකක් හෝ තුනක් දාගන්න පුළුවන් එතකොට ට්‍රෙන්ඩ් ලයින් කියලා ඉන්ඩිකේටර් එකක් තියෙනවා මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා ඒ කියන්නේ මේක වයිරල් ගියොත් මේක ඔයාලා බලලා කමෙන්ට් කරොත් එහෙම ඒක දාන එක තව ඉන්ඩිකේටර් එකක් තියෙන එකත් මම කොහොමද දාගන්න කියවට දාගන්න මේක try කරලා බලන්න මම කියන්නේ ෆයිනෑන්ෂියලි මේක ඒ කියන්නේ අවසාන නිගමනයේ විදිහට ගන්න එපා ඔයගොල්ලෝ මේකෙන් ප්‍රැක්ටිස් කරන්න බලන්න දැන් මේක තියෙන තැන් අනම් බලන්නකෝ බයිසෙල් හැමතැනම තියෙන දැන් මේක දාගමු 1 තියෙන්නේ අපි දාගන්න 4 වගේ කො chart එක මෙතන chart එක බලන්නකෝ දැන් මේ ඉතින් මෙතන ඉස්සලා බලු සෙල් එක මේ සෙල් එක මෙතනට නම් අල්ලගත්තා නම් ගේන් එක 29 ගේන් එකක් අපි ඉර ගන්න. එතන මෙතන මේ බයි එක දීලා තියෙනවා මේ මොකද සිග්නල් එකක් කියලා තියෙන අපිට මේ බයි සිග්නල් එකක් කියලා තියෙනවා ඒ පොඩක් අඩු මේක නම් පොඩක් කොල් ගිහලා එතන හැබැයි ෂෝට් එකක් දාගත්තා නම් අපිට සාමාන්‍ය ගේන් එකක් ගන්න දියු දැන් බලන්න මෙතෙන් ගත්තා නම් බයි එකක් අපි දාගත්තා නම් ඒකත් එක්ක දරස් ගාලා මේ බයි එක ගිහලා තියෙනවා මෙතනටම 5ක ගේන් එක ගිහලා තියෙනවනේ අපිට මේකේ වර්ධන ප්‍රතිශතය සෑහෙන අඩුයි ඉතින් මේකෙන් ගේම් එකක් ගහගෙන අනිවාර්යයෙන් මේකෙන් ගේම් එකක් ගහ ගන්න පුළුවන් try කරලා බලන්න බලලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න අනිවාර්යෙන් තව තියෙනවා සෑහෙන තියෙනවා ඉන්ඩිකේටර් අපි කියන්නේ එළියට යන්නේ දැන් මේ වගේ ඉන්ඩිකේටර් සාමාන්‍ය කෝස් එකකට ඕගොල්ලන්ට හොයාගන්න හම්බෙන්නේ නැහැ කවුරුත් කියන්නෙත් නැහැ ඉතින් මේ වගේ තවත් දේවල් ටිකක් දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න බයිනස් පිළිබඳව මගේ දාන පළවෙනි වීඩියෝ එක මේක මාත් බයිනස් කම ට්‍රේඩින් කරන කෙනෙක් ඉතින් මාත් හිතුවා මම දන්න දේවල් ඔයාලත් එක්ක කතා කරගන්න ඔයාලත් එක්ක ඉගෙන ගන්න ඉතින් කැමති නම් අනිවාර්යෙන් ලයික් එක කමෙන්ට් එකක් දාලා සපෝට් එක දෙන්න